අයිබෝන් සුබ දවසක්. මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ කාන්තා ශරීරය වෙළඳ භාණ්ඩයක්. කාන්තාවගේ නිරුවත් ෆොටෝ එක කාන්තාවක් පියවැදි වදාගන්න දෙයක්. ගැහැණියෙක් මිනිහෙක් එකතු වීම විද්‍යාවක්. සමහර මිනිස්සු ලෝකෙ හිතාගෙන ඉන්නේ කාන්තාවකගේ නිරුවත් ෆොටෝ එකකින් ඒකි Tamanට ඕන විදියට ඉතුරු ජීවිත කාලයම වහලියක් වගේ තියාගන්න පුළුවන් කියලා හිතන තිරිසන් පිරිමි මේ ලෝකේ ඉන්නේ. මේ තිරිසන් පිරිමින්ටයි මේ වීඩියෝ. ගැහැණියෙක් ආදරෙන් විශ්වාසයෙන් උඹ ළඟට ඇවිල්ලා උඹත් එක්ක බුදිය ගත්තරම් පිරිමියෙක් හැටියට යකෝ ඒ කාන්තාවට ගෞරවයක් දෙන්න පළවෙනියෙන්ම පිරිමි කියන තොපි ඉගෙන ගනියක්. මමත් පිරිමියෙක්. උඹේ අම්මා ගැන, උඹේ සහෝදරිය ගැන, උඹේ දුව ගැන දවසක් හිතපන්. තවත් කාන්තාවකට ප්‍රශ්නයක් ඇති කරන්න ඉස්සෙල්ලා. එවැනි පිරිමි එන්න වැඩි වෙමින් තියෙනවා. තමන්ගේ ආදරවන්තියට එන්න කියලා නිරුවත් ෆොටෝ එකක් අරගෙන ඒ කෙල්ලගේ ජීවිතේම නාස්ති කරන බලන තිරිසන් පිරිමින් තේරුම් ගනින් මමත් අම්මගේ පඩක ජීවත් වුණු දවසක් අර ජීවත් වුණු මිනිහෙක් කියලා. කාන්තාවකට පීඩාවක් දෙන්න ඉස්සෙල්ලා පිරිමිනේ දෙගමනක් හිතලා බලපියව කාන්තාවක් නැතුව තොපිට ජීවිතය ආරම්භ කරන්න පුළුවන් වුණාද කියලා. ඒක හින්දා තවත් පිරිමි ඉන්න මේ නිරුවත් ෆොටෝ එකක් වෙළඳ භාණ්ඩයක් කරගන්න. ඒක තැන් තැන් වලට යවලා බය කරනවා. මේ ගැහැණියෙක් මිනිහෙක් සංවාසයේ යෙදීම විද්‍යාවක් කියලා හිතනවා නම් උන්ගේ ලෝක ගැන මට නම් කතා කරන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඒක ස්වභාව ධර්ම. ඒක සාමාන්‍ය දෙයක්. ඒක අවශ්‍යතාවයක් සෑම වැඩිහිටි ගෑණියෙකුට පිරිමියෙකුට. යකෝ ගෑණියෙක් දවසකට ළඟට අරගෙන ෆොටෝ එකක් අරගෙන ඒ ගෑණි වෛශ්‍යාවක් කරන්න ඉස්සෙල්ලා කල්පනා කරලා බලපිය තෝෂයා කරගත්තේ කාගේ ඇඟද කියලා. තෝ බුදිය ගත්තේ කවුරු එක්කද කියලා. ඇත්තටම හරිම වේදනාකාරී. මොකද මට මගේම හිතවත් කෙනෙකුගේ කතන්දරයක් අහන්න ලැබුණා. මේ වීඩියෝ එක දාන්නත් ඒකමයි ප්‍රධානම හේතුව. යුරෝපයේ ඉන්න සෑම් පිරිමියෙකුට මම කියන්නම්. අද වෙනකොට මේ යුරෝපයේම ප්‍රබල නීතියක් හැදිලා තියෙනවා. තනිකරම ඔය අද තියෙන අපේ ටෙලිෆෝන් එක නිසා ඕන වෙලාවක නෙගට් පින්තූරයක් ගෑනුන්ගේ ගන්න පුළුවන්. ඒක අරගෙන අවභාවිතා වීම පහු කාලීනව වැඩි වුණා. ඒකින්ද යුරෝපයේ වෙනුවෙන් තද නීති රීති ගොඩක් හැදිලා තිබුණා කියලා මේ යුරෝපයේ ඉන්න පිරිමි හොඳට තේරුම් ගන්න. බලගේ ටෙලිෆෝන් එකේ ෆොටෝ එකක් එක්ක පොලිසියකට දුන්නොත් බලා නෑ කියන්න පුළුවන් ඒවා හොයාගන්න විදි ටෙක්නොලොජි එකේ අද තියෙනවා කියලා බල තේරුම් ගනින්න. ඒකින්ද කරුණාකරලා මම ඉල්ලන්නේ අනේ ආදරෙන් ඕන පිරිමියෙක් ගෑණියෙක් ඇඳක් උඩට යාත්වා නිර්වත්ව හිටිත්වා ඒව තවත් ලෝකයේ ඉදිරියේ ගැහැණියක් යටපත් කරගන්න භාවිතා නොකරත්වා. හැබැයි මෙවැනි වීඩියෝ මේ වගේ දේවල් මට ආවොත් තවත් ඉදිරියට යන්න පුළුවන්. මොකද ලංකාවේ දරුවෝ කීප දෙනෙක් මෙවැනි වීඩියෝ වලින් අන්තිම පීඩාවට පත් වුණා. සමහර පිරිමියා ඒ ගැහැණිය ඒ කෙල්ලව වෛශ්‍යාවක් කරවුගේ යාළුවොත් එක බුදියලා සල්ලි හම්බ කරගත්තා. තවත් දරුවෙක් මොරටුවේ තට්ටු 3කින් පැනලා මැරුණා. ඉතින් මෙවැනි දේවල් කරන පිරිමින්ට සෑමදාම ශාපයක් වේවා කියලායි මම ඉල්ලන්නේ. මොකද ගැහැණියෙක් ආදරෙන් ලං වෙලා Tamanට දුන්නු ආදරේ තුලින් ඒ විශ්වාසය කඩ කළා. ඒ පින්තූර ලෝකයට පෙන්නලා ඒ ගැහැණි යට පුද්ගලයෙක් කරගන්න
බලන පිරිමි නීතිය ඉදිරියට ගෙනියන්න මට අවස්ථාවක් ලැබුණොත් මගේ හිත ඔතකුට කරලා ඒක මම අනිවාර්යයෙන්ම ලෝකෙ කොතන හිටියත් මම ඉන්නේ ඩෙන්මාර්ක් එකේ මට ඉතාලිද මට ප්‍රංශයටද මට ෆින්ලන්ඩ් වලටද යන්න වැඩි වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙන් හින්දා මේ ඉතලි සිදුවීම මම විසඳන්න ඉතලි වලට එන්න පුළුවන් ඔබ මිනිස්සෙක් හැටියට වැඩනකොට. මේ පුද්ගලික සිදුවීමක් මත කතා කරත් මේක පොදු දෙයක් අද වෙනකොට. ඉතින් ඒකයි මේ කිව්වේ. ඉතින් එහෙම කියමින් පිරිමින්ගෙන් ගැහැණියක් ආදරයයි අනුකම්පාවයි මත පාවිච්චි කරන්න කියලා ඉල්ලා සිටිමින් මගේ කතාව මින් අවසන් කරනවා. ආයිබෝවන්.